අයිබෝන් සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම අද කියලා දෙන්න හදන්නේ රවුන්ඩ් අබවුට් නීතිය. මුලින්ම කියන්න ඕනේ මේ රවුන්ඩ් අබවුට් නීතිය මම අද කියලා දෙන්න හදන්නේ අපේ ලංකාවේ නීතිය නෙමෙයි ඩුබායි වල නීතිය. පොඩි වෙනසයි තියෙන්නේ. ලංකාවේ වාහන ඩ්‍රයිව් වෙන්නේ පාරේ ලෙෆ්ට් ලේන් එකේ. ඩුබායි වාහන ඩ්‍රයිව් වෙන්නේ පාරේ රයිට් ලේන් එකේ. ඉතින් ඒ නිසා අපි ලංකාවේ නීතිය මොකද්ද? දකුණෙන් එන වාහනයට හැමතිස්සෙම ප්‍රමුඛතාවය දෙන එක. එහෙම නෙමෙයි මේ රටේ නීතිය වමෙන් එන වාහනයට ප්‍රමුඛතාවය දෙන එක. මුලින්ම කියන්න ඕනේ එක වරදවා වටා ගන්න එපා, පටලවා ගන්න එපා. මේක තමයි වෙනස. බලන්න මේ වීඩියෝ එක ඉතාමත් වැදගත්, ඉතාමත්ම ඉන්ට්‍රෙස්ටිං. මොකද මේ රවුන්ඩ් බවුට් එකෙන් වාහන එන්ට වෙන එක, රවුන්ඩ් බවුට් එක ඇතුළේ යන එක, රවුන්ඩ් බවුට් එකෙන් එක්සිට් වෙන එක මාර පිළිවෙලයි. එහෙනම් හිටින්න බලන්න මේ වීඩියෝ එක. අපි දැන් මුලින්ම බලන්න ඕන රවුන්ඩ් බවුට් එකෙන් ලෙෆ්ට් ටර්න් එක, රවුන්ඩ් බවුට් එකෙන් ස්ට්‍රේට්, රවුන්ඩ් බවුට් එකෙන් රයිට් ටර්න්, ඊට අමතරව රවුන්ඩ් බවුට් එකෙන් යූ ටර්න්. ඔය අවස්ථා හතර. ලෙෆ්ට් ටර්න්, රයිට් ටර්න්, ස්ට්‍රේට්, යූ ටර්න්. ඔය හතරෙදිම අපි කොහොමද මොන ලේන් එකේද තියාගෙන ඉන්න ඕන? කොහොමද ඉන්ඩිකේට් කරන්න ඕන රවුන්ඩ් බවුට් එකට එන්ටර් වෙනකොට? කොහොමද එක්සිට් වෙන්න ඕන රවුන්ඩ් බවුට් එකෙන් එක්සිට් වෙනකොට? කොහොමද ඉන්ඩිකේට් කරන්න ඕන කියන එක. හරිද? මොකද ඉන්ඩිකේටර්ස් ඉතාමත්ම ඉම්පෝටන්ට් රවුන්ඩ් බවුට් එකේදී අපි එන්ටර් වෙනකොට, ඇතුළේ යනකොට, එක්සිට් වෙනකොට. එන්ටර් වෙනකොටයි එක්සිට් වෙනකොට ඉන්ඩිකේට් කළා තමයි අපි දැනුවත් කරන්නේ පිටිපස්සේ වාහන වලට හරි ඉස්සරහා වාහන වලට හරි, විශේෂයෙන් පිටිපස්සේ වාහනේට අපි රවුන්ඩ් බවුට් එකේ මොකද්ද කරන්නේ කියලා එයාට තේරුම් කරගන්න ඕන. අපි ස්ට්‍රේට් යනවද, ලෙෆ්ට් යනවද, රයිට් යනවද, යූ ටර්න් ගන්නවද කියලා ඉන්ඩිකේට් කරන්නේ ඒකෙන් තමයි. ඊට අමතරව තව දෙයක් කියන්න ඕන. ඔයාලා දන්නවා, හැමෝම දන්නවා රවුන්ඩ් බවුට් මාක් එකේ මාර්ග සංඥාව මෙන්න මේ වගේ රවුමක්, නිල් පාට රවුමක්. මේක තමයි රවුන්ඩ් බවුට් මාක් එක. එතෙන්දී අනිවාර්යයෙන්ම රවුන්ඩ් බවුට් එකට මාක් එක කලින් තියනවා. ඊට පස්සේ රවුන්ඩ් බවුට් එක කිට්ටුවම මෙන්න මේ වගේ ට්‍රයැන්ගල් සිම්බල් එක තියෙන. මේක ඔයාලා දන්නවා, හැමෝම දන්නවා ගිව්වේ. ගිව්වේ කියන්නේ ප්‍රමුඛතාවය දෙන්න ඕන. ප්‍රමුඛතාව සලකුණ. ගිව්වේ කියන්නේ ප්‍රමුඛතාව සලකුණ. කාටද ප්‍රමුඛතාවය දෙන්න ඕන? ඩුබායි වල නම් අපි රවුන්ඩ් බවුට් එකේ ලෙෆ්ට් පැත්තෙන් එන වාහනට ප්‍රමුඛතාවය දෙන්න ඕන. ලංකාවේ නම් දකුණු පැත්තේ වාහනයට ඉඩ දෙන්න ඕන. ඕක තමයි ප්‍රමුඛතාව සලකුණ. එහෙම නැත්නම් ගිව්වේ සයින් එකේ තේරුම. දැන් බලන්න මෙන්න මේ වීඩියෝ එක. මේකේ රවුන්ඩ් බවුට් එකේදී අපි රවුන්ඩ් බවුට් එකෙන් රයිට් යන්නේ කොහොමද? රයිට් යනකොට කොහොමද ඉන්ඩිකේටර්ස් දාන්නේ? රවුන්ඩ් බවුට් එකෙන් ස්ට්‍රේට් යන්නේ කොහොමද? එතකොට ඉන්ඩිකේටර්ස් දාන්නේ කොහොමද? රවුන්ඩ් බවුට් එකට එන්ටර් වෙනකොට, එක්සිට් වෙනකොට, ඊට පස්සේ රවුන්ඩ් බවුට් එකෙන් ලෙෆ්ට් ටර්න් එක, ඊට පස්සේ යූ ටර්න් එක. ඒ අවස්ථා හතරම ඔයාලා බලන්න කොහොමද රවුන්ඩ් බවුට් එකේ යන පිළිවෙල. මුලින්ම තියෙනවා රවුන්ඩ් බවුට් එකෙන් ෆ්‍රී රයිට් යන එකක්. රවුන්ඩ් බවුට් එකෙන් ෆ්‍රී රයිට් යනකොට ওই විදිහට දකුණු අත පැත්තේ සිග්නල් එක දාලා දකුණු ලේන් එකේ දිගේ ওই විදිහට යන්න තියෙන්නේ. ඒක එච්චර අමාරු නෑ, කිසි ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ රවුන්ඩ් බවුට් එකෙන් ස්ට්‍රේට් යන එකක්. ওই විදිහට බලන්න දැන් වාහන දෙකක් පැරලලි යනවා රවුන්ඩ් බවුට් එකෙන් ස්ට්‍රේට්. දෙකම මුලින්ම ලෙෆ්ට් සිග්නල් එක දාලා එන්ටර් වෙලා එක්සිට් වෙනකොට රයිට් සිග්නල් එක දානවා. ඊට පස්සේ රවුන්ඩ් බවුට් එකෙන් ලෙෆ්ට් එකට ලෙෆ්ට් සිග්නල් එක දාලා එන්ටර් වෙනවා. එක්සිට් වෙද්දී ඔන්න තෙන්දී රවුන්ඩ් බවුට් එකෙන් එක්සිට් වෙනවා රයිට් සිග්නල් එක දාලා. ඊට පස්සේ රවුන්ඩ් බවුට් එකෙන් යූ ටර්න් එක. ওই විදිහට ලෙෆ්ට් සිග්නල් එක දාලා එන්ටර් වෙලා රවුන්ඩ් බවුට් එකට, රවුන්ඩ් බවුට් එකෙන් ওই විදිහට ඒ ලේන් එකේම ගිහිල්ලා ඔන්න එක්සිට් වෙනවා. මතක තියාගන්න ඕන, අපි රවුන්ඩ් බවුට් එකෙන් එන්ටර් වෙන ලේන් එකෙන්ම තමයි රවුන්ඩ් බවුට් එකෙන් එක්සිට් වෙන්නේ. රවුන්ඩ් බවුට් එක ඇතුළේදී අපිට කිසිම විදියකට ලයින් චේන්ජ් එකකට යන්න විදියක් නැහැ. යන්න අවසර නැහැ ඇත්තටම. දැන් මම මේ විදිහට පාරේ යනවා. හරිද? මට දැන් ඉස්සරහා රවුන්ඩ් බවුට් එකක් තියෙනවා කියලා නොටිස් බෝඩ් එක පේනවා දකුණු අත පැත්තේ. මම ඈත තියා රෙඩි වෙන්න ඕන. ඒ නොටිස් බෝඩ් එක දැක්ක ගමන් දැන් රවුන්ඩ් බවුට් එකක් තියෙනවා කියලා. දැන් අපි ඩිසයිඩ් කරන්න ඕන මේ රවුන්ඩ් බවුට් එකෙන් අපි ස්ට්‍රේට් යනවද, ලෙෆ්ට් යනවද, රයිට් යනවද කියලා. ඒ අනුව අපි අදාළ ලේන් එකේ වාහනේ තියාගෙන යන්න ඕන. හරිද? දැන් මම මේ රවුන්ඩ් බවුට් එකෙන් ස්ට්‍රේට් යන්න හදන්නේ. හරිද? ස්ට්‍රේට් යන නිසා මම මේ ලේන් එකේ තියාගෙන ඉන්නවා. මම ලෙෆ්ට් යනවා නම් අර ලේන් එකට අනිවාර්යෙන්ම යන්න ඕනේ. හැබැයි අර ලේන් එකේ ස්ට්‍රේට් යන්නත් පුළුවන්. ඔයාලට මේ තියෙන ඇරෝ වලින් පේනවා අර ලේන් එකේ පුළුවන් ලෙෆ්ට් යන්නත් පුළුවන්, ස්ට්‍රේට් යන්නත් පුළුවන්. දැන් ඔන්න මම සිග්නල් ලයිට් එක මේ විදිහට දානවා. හරිද? දැන් බලන්න මේ පැත්තේ වාහන එන්නේ නැහැ. මට ඒ නිසා යන්න පුළුවන්. හරිද? දැන් මම එක්සිට් වෙනවා. දැන් මම රවුන්ඩ් බවුට් එකෙන් එක්සිට් වෙනවා. ඒ නිසා මම
එක්සිට් වෙන්න දකුණට ඉන්ඩිකේටර් එක දානවා. හරිද? ඔන්න දැන් එක්සිට් වුණාන් පස්සේ ඉවරයි. රවුන්ඩ් අවුට් එක අරගෙන ඉවරයි මම දැන්. හරිද? දැන් මං ආපහු මේ රවුන්ඩ් අවුට් එකටම ඇවිල්ලා මං ඕකෙන් යූ ටර්න් එකක් ගහලා වෙන්නන්නම්. යූ ටර්න් එකක් ගහනකොට අපි අනිවාර්යයෙන්ම රවුන්ඩ් අවුට් එකේ වම් මත පැත්තට එක්ස්ට්‍රීම් වම් මත පැත්තේ ලේන් එකට එන්න ඕන. මොකද යූ ටර්න් එකක් ගහන්න බෑ මැද්දේ හරි දකුණේ හරි රවුන්ඩ් අවුට් එකේ ලේන් එකේ ඉඳලා යූ ටර්න් එකක් ගහන්න බෑ. අනිවාර්යයෙන්ම මේ ලෙෆ්ට් ලේන් එකට එන්න ඕන. අපි බලමු දැන් මං ඉස්සරහට ගිහිල්ලා ඔය රවුන්ඩ් අවුට් එකේම යූ ටර්න් එකක් ගහලා පෙන්නන්නම් ඔයාලට. මං ඉස්සරහින් දැන් යූ ටර්න් එකක් ගහන්න රෙඩි වෙලා නිසා මම මේ පැත්තේ ලේන් එකේ කල් තියාම තියාගෙන යන්න ඕන. මොකද ළඟට ගියාම අපිට කීයටවත් ලයින් චේන්ජ් එකට යන්න බෑ. ඔයාලට පේනවා අපි රවුන්ඩ් අවුට් එකට කිට්ටුවට යනකොට කිට්ටුවටම වුණාම මේ මැද්දේ තියෙන ලේන් ලයින් එක මේ විදිහට කැඩිරක් නෙමෙයි තියෙන්නේ ස්ට්‍රේට් ලයින් එකක්. රවුන්ඩ් අවුට් එක කිට්ටු වුණාම ඕක තියෙන්නේ ස්ට්‍රේට් ලයින් එකක්. ඒ කියන්නේ අපිට ඒක ක්‍රොස් කරන්න බෑ. හරිද? ඒ නිසා කල් තියා අපි ලේන් එක ඩිසයිඩ් කරගෙන මේ ලේන් එකට ඇවිල්ලා ඉන්න ඕනේ. දැන් ඔයාලට පේනව නෙමෙයි මෙන්න මෙතන මේ ඉර පේනව නේද? මෙතෙන්දී අපිට බෑ මේ දැන් ලයින් චේන්ජ් එක. මම දැන් ඔන්න මෙහෙට දැම්මා. මෙහෙම වාහන නැහැ. නෑ කියන්නේ මම මෙතන අත්‍යවශ්‍යම නැහැ නවත්තන්න. හරිද? මොකද අතන තියෙන ගිව්වේ සයින් එකක්. ස්ටොප් ලයින් සයින් එකක් නෙමෙයි. ගිව්වේ සයින් එක නිසා අපි නවත්තන්න අවශ්‍යම නැහැ. ස්ලෝ කරලා වාහනයක් නැහැ කියලා කන්ෆර්ම් කරගෙන එක්සිට් වෙනවා. එන්ටර් වෙනවා රවුන්ඩ් අවුට් එක. දැන් මම රවුන්ඩ් අවුට් එකෙන් එක්සිට් වෙනවා. එක්සිට් වෙනකොට මම දකුණට සිග්නල් එක කල් තියා දානවා. මොකද එතකොට පිටිපස්සෙන් එන වාහන දැනගන්න ඕනේ මම රවුන්ඩ් අවුට් එකෙන් එක්සිට් වෙනවා කියන එක. හරිද? දැන් මට මෙතනම රවුන්ඩ් අවුට් එක හම්බ වෙනවා. අර රවුන්ඩ් අවුට් එකම තමයි දැන් මේ වෙන පැත්තකින් මං ආවේ රවුන්ඩ් අවුට් එකට. මම මේ රවුන්ඩ් අවුට් එකෙන් මම දැන් රයිට් යනවා. ෆ්‍රී රයිට් යනවා. ඔන්න බලන්න ෆ්‍රී රයිට් යනවා නම් අනිවාර්යයෙන්ම මේ ලයින් එකේ තියාගන්න ඕන. මේ ලයින් එකේ තියාගෙන ගිහිල්ලා මේ පැත්තෙන් එන්නේ නැත්තම් වාහන මට දැන් රයිට් ඉන්ඩිකේටර් එක දාන්න. දැන් මෙහි වාහනයක් යනවා. අපි දන්නේ මේ වාහනේ කොහෙට එක්සිට් මේ පේනවද? මේ හැම වාහනයකටම ඉඩ දෙන්න ඕන. එයාලා මෙහෙට එක්සිට් වෙනවා නම් මං ගිහින් වදිනවනේ. තාම යන්න බෑ. තාම වාහන එනවා. තාම යන්න බෑ මට. හරිද? තාම යන්න බෑ. තාම යන්න බෑ. දැන් මං ඉන්ඩිකේටර් එක දාලා බලාගෙන ඉන්න. ඔන්න දැන් යන්න පුළුවන් මට. දැක්කද? ඔන්න මම දැන් රයිට් එකට යනවා. මේ රවුන්ඩ් අවුට් එකෙන් ෆ්‍රී රයිට් යන්නේ මම දැන්. ඒ නිසා ඉන්ඩිකේටර් එක දකුණට දාපු ඉන්ඩිකේටර් එක එහෙමම තියන්න තියෙන්නේ. ඔන්න දැන් ඔෆ් කරනවා. මොකද දැන් කම්ප්ලීට් කරා මම රවුන්ඩ් අවුට් එකේ එක්සිට් එක. හරිද? දැන් අපි රවුන්ඩ් අවුට් එකෙන් ලෙෆ්ට් යන්නේ. හරි. අපි දැන් මේ හරියේදී තාම තීරණය කරේ නැහැ කියලා හිතමුකෝ රවුන්ඩ් අවුට් එකෙන් ලෙෆ්ට් යනවා කියන එක. අපි දන්නවා රවුන්ඩ් අවුට් සංඥාවක් තියෙන්න ඕනේ ඉස්සර. දවල්ට පේනවනේ දැන් රවුන්ඩ් අවුට් සයින් එක. දැන් ඔන්න මම ලෙෆ්ට් එකට දානවා. ලෙෆ්ට් ලයින් එකට යනවා. හරිද? ඔන්න මම ලෙෆ්ට් ලේන් එකට ආවා. හරිද? ලෙෆ්ට් ලේන් එකට ඇවිල්ලා දැන් මෙන්න මේ හරියේදී වගේ මෙන්න මේ වගේ හරියේදී මම ලෙෆ්ට් ඉන්ඩිකේටර් එක දානවා. මම පිටිපස්සේ වාහන වලට ඉන්ඩිකේට් කරනවා. මම මේ ලෙෆ්ට් එකට හරි යූ ටර්න් එකට හරි ගන්නවා කියන එක. ඔන්න බලන්න දැන් මෙතනින් නතර කරනවා. මේ වාහන එනෝනේ. අපි දන්නේ නැහැ ඔන්න දැන් දැක්කද? එයාලා කොහෙට යනවද කියලා දන්නේම නැහැ තාම. එක්සිට් කරනවද කොහොමද කියලා. අනිවාර්යයෙන්ම ලෙෆ්ට් එකේ වාහනේට ඉඩ දෙන්න ඕන. හරිද? ලෙෆ්ට් එකේ වාහන ගියා. ඔන්න මම දැන් මට දැන් යන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න මම දැන් රවුන්ඩ් අවුට් එකෙන් ලෙෆ්ට් එකට යන්නේ. ඒ නිසා ලෙෆ්ට් ඉන්ඩිකේටර් එක දාලා ලෙෆ්ට් ලයින් එකේ තියාගෙන යනවා. ඔන්න බලන්න තව මං ඉන්ඩිකේටර් එක ඔෆ් කරේ නැහැ. තවම ඉන්ඩිකේටර් එක දාගෙන යන්නේ. ඔන්න දැන් මෙතනදී මට ඉන්ඩිකේටර් එක දකුණට දානවා. මොකද මම දකුණු ලයින් එකට යන්නේ. හරිද? දැන් මම මෙහෙම එක්සිට් කළා මට අර ලයින් එකට යන්න බෑ. මේකෙම තියා ගන්න ඕනේ. දැන් අපිට මෙන්න මෙතෙන්දී ලයින් චේන්ජ් එකකට ගිහිල්ලා අර ලයින් එකට යන්න පුළුවන්. අපි ඇතුලේ රවුන්ඩ් අවුට් එකේ ඇතුලේ ඉන්න ලේන් එකෙන්ම තමයි එක්සිට් කරන්න වෙන්නේ. දැන් මම ආපහු මෙතනින් ස්ට්‍රේට් එකක් අරගෙන පෙන්නන්නම්. දැන් ස්ට්‍රේට් ගන්නවා. මම කලින් සැරේ ගත්තේ මේ ලේන් එකේ ඉඳලා. මම මේකේ ඉඳලා ස්ට්‍රේට් එකක් ගමුකෝ. මොකද මේ දෙකෙන්ම පුළුවන් අපිට රවුන්ඩ් අවුට් එකේ ස්ට්‍රේට් යන්න. ඔන්න දැන් මම ස්ට්‍රේට් එකට යනවා. මම මෙහෙට ඉන්ඩිකේටර් එක දැම්මම මොකද ස්ට්‍රේට් යනවා කියලා ඉන්ඩිකේට් කරන්න ඕන. මෙහෙන් වාහන එනවා දැන්. පේනවද? මේ වාහන හැම එකක්ම යනකම් මං ඉන්න ඕන. තාම යන්න බෑ. මට යන්න chance එක ආවේ නැහැ. දැන් පේනවනේ මම බ්‍රේක් එක ඉම්පෝර්ටන්ට්. අපි බ්‍රේක් එක ඇක්සලරේටර් එක ගන්නට කන්ට්‍රෝල් කරන්න ඕනේ මෙතෙන්දී. හරි. ඔන්න දැන් මට යන්න පුළුවන්. අනිත් අර පරිත්තෙන් එන වාහනවල ටයිමින් එක ගැන හොඳ අයිඩෙන්ටිෆයි එකක් තියෙන්න ඕන. ඔන්න දැන් මම මෙතනින් එක්සිට් වෙන්න ඉන්ඩිකේටර් එක දාන මේ හරියදී වගේ. එතකොට හැම වාහනයක්ම දන්නවා මම එක්සිට් වෙනවා කියන එක. දැක්කද? හරි. දැන් මම ලයින් චේන්ජ් එකට යනවා. දැන් මම ඉන්ඩිකේටර් ඕෆ් කරලා ආයි ඔන් කරනවා. දැක්කද? අන්න ලයින් චේන්ජ් එකට ගියා. මොකද නැත්නම් පිටිපස්සේ වාහන දන්නේ නැහැ මෙයා මේ
එක්සිට් උනයින් පස්සේ ඉන්ඩිකේටර් එක එහෙමම තියාගෙන ඉන්නවද නැද්ද කියන එක ගැන අයිඩියාවක් නැති වෙන්න පුළුවන් නේ. මම දැන් ඔයාලව එක්ක යන්නම් ටිකක් ලොකු රවුන්ඩ් බවුට් එකකට. දැන් මං ස්ට්‍රේට් යන්නේ. ස්ට්‍රේට් යන නිසා මම කෝකටත් කියලා මැද්ද ලේන් එකේ තියාගෙන යනවා. ඒක වඩා සේෆ්ටි. මොකද අපි දන්නවා ගොඩක් වෙලාවට රවුන්ඩ් බවුට් එකෙන් ස්ට්‍රේට් යනකොට ලේන් තුනක පාරක නම් මැද්දෙක් කෙනාටයි දකුණේ මැද්ද ලේන් එක දකුණේ ලේන් එක ලෙෆ්ට් ලේන් එක. ඒ ලේන් තුනටම පුළුවන් ස්ට්‍රේට් යන්න. අපි බලමු මේක ඩිපෙන්ඩ් වෙනවා ඒ රවුන්ඩ් බවුට් එකේ හැටි. ඒක අනිවාර්යයෙන්ම සම්මතයක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? දැන් මට ඉස්සරහා රවුන්ඩ් බවුට් බෝඩ් එක පේනවා. දැන් මේ ලේන් තුනක පාරක් පේනවද? ඉස්සරහා රවුන්ඩ් බවුට් බෝඩ් එක තියෙනවා. ඒ කියන්නේ රවුන්ඩ් බවුට් එකක් තියෙනවා. දැන් මම රවුන්ඩ් බවුට් එකෙන් ස්ට්‍රේට් යන්නේ. හරිද? දැන් ස්ට්‍රේට් යන නිසා මම මේ ලේන් එකේ තියාගෙන යනවා. අපි දැන් රවුන්ඩ් බවුට් එකට කිට්ටි වුණායින් පස්සේ අපි ඉන්ඩිකේටර් එක දාන්න ඕන ලෙෆ්ට් එකට මෙතන එනොත් මොකද අපි ලෙෆ්ට් එකේ ඉන්ඩිකේටර් එක දාන්නේ අපි රවුන්ඩ් බවුට් එකෙන් එක්ක ලෙෆ්ට් යනවා එක්ක ස්ට්‍රේට් යනවා. දැන් ඔනවා ස්ට්‍රේට් යනවා. දැක්කද? හරි. ඔන්න දැන් ස්ට්‍රේට් යනවා. ස්ට්‍රේට් මෙහෙම යනවා. දැන් මම රවුන්ඩ් බවුට් එකේ එක්සිට් වෙන්න හදන්නේ. ඔන්න බලන්න රවුන්ඩ් බවුට් එකේ එක්සිට් වෙනවා. දැක්කද? එතෙන් ඉන්ඩිකේටර් දැම්ම එක්සිට් වුණා. දැක්කද? ඔන්න ওই විදිහට තමයි ඔය වගේ ලේන් තුනක රවුන්ඩ් බවුට් එකක අපි කරන්නේ. හරිද? හරි. මට පේනවා මෙතන රවුන්ඩ් බවුට් එකක් තියෙනවා දැන්. හරිද? දැන් මම මෙතනින් U-turn එකක් ගහන නිසා මම මේ ලේන් එකට ආවා. හරිද? ඔන්න මම අනිවාර්යයෙන්ම U-turn එක ගහනවා කියන්නේ මේකේ එන්නම ඕන. අපිට වෙන ඔප්ෂන් එකක් නැහැ. හරිද? මම මෙතන U-turn එකක් ගහනවා. ඔන්න මට යන්න පුළුවන්. දැක්කද? ඔන්න දැන් මං යනවා. මෙන්න මේ වගේ තැනකදී මම දැන් ඉන්ඩිකේටර් එක දාලා පෙන්නනවා මං එක්සිට් වෙනවා කියලා රවුන්ඩ් බවුට් එක. දැක්කද? එක්සිට් වෙන්නෙම මේ පැත්තේ ලේන් එකට. මට ඒක ඔප්ෂන් එකක් නෑ. ඒක තමයි නීතිය. දැන් මට ඕන ලයින් චේන්ජ් කරලා සෙන්ටර් එකකට යන්න පුළුවන්. සෙන්ටර් ලේන් එකට හරි කෝනර් එකට හරි යන්න පුළුවන්. ඉතින් අපි ආයෙ හැමෝම තවත් වැදගත් වීඩියෝ මම හිතනවා මේක ගොඩක් වැදගත් වෙයි කියලා ඔයාලට. ඉතින් පුළුවන් තරම්ම වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම වෙන්නේ මේ වීඩියෝ තවත් අයට YouTube එකෙන් සජෙස්ට් කරන එක වෙන්නේ. ඉතින් ඒක ඉතාමත් වැදගත් මේ වීඩියෝ ප්‍රචාරය වෙන්න කට්ටිය. හැමෝම එකතු වෙලා සහයෝගයක් අරගෙන අපි පුළුවන් තරම්ම ලංකාවේ හොඳ ක්වොලිටි ඩ්‍රයිවර්ස් ටිකක් හදාගමු. මගේ ඒක තමයි පරමාර්ථය, එකම පරමාර්ථය. ඉතින් ඔයාලගේ හැමෝම සහයෝගය බලාපොරොත්තු වෙනවා මේකට. අපි ආය හැමෝම තවත් වැදගත් වීඩියෝ එකකින් සුබ දවසක් සියලු දෙනාට.